හරිද? එකෙක් දාලා තියෙන එකියක් අනේ අම්මෝ පට්ට හෙරක්. ඒකේ දාලා තිනවා මම කැමති සර් උයන්න කැමති උයන්න පුළුවන් පිරිමි ළමයෙක්ටලු. උයන්න නෙවෙයි උඹට කියයි උයන්න කියලා. හරි. එකියක් දාන ඇස්සේ කොළුකාරයෙක් වෙන්න බෑ කියලා මොනවද බම් මේ දාන්නේ? සිකේ දෙමෝපියොත් අහගෙන ඉන්නවා මේවා. හුරතල් වෙන්න ඕනේ. එහෙනම් ඉතින් හාවෙක් හදාගනින් හුරතල් වෙන්න මේ මිනිහෙක් ඕනේ. මට ගෑනු ළමයි දැන් chat එකට දාන්න ඕනේ. හරිද? පිරිමි ළමයි දාන්න එපා විහිළුවටවත්. ගෑනු ළමයි chat එකට දාන්න අනාගතයේ ඔයාගේ සහකාරයාගෙන් බලාපොරොත්තු වෙන දේවල්. හරිද? දාන්නකෝ. අනාගතේ දැන් කුණුහරුප වල්කම් කතා කරන්න ලෑස්ති වෙන්න එපා මෙතන. මං ඇහුවේ ගෑනු ළමයින්ගෙන් අනාගතේ ඔයා කසාද බඳින පිරිමියාගෙන් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොනවද? මං බලාපොරොත්තු වෙන්නේ සර් එයාට BMW කාර් එකක් තියෙන එක. මං බලාපොරොත්තු වෙන්නේ සර් එයාට ප්ලේන් එකක් තියෙන එක. මං බලාපොරොත්තු වෙන්නේ සර් එයා බ්‍රෑන්ඩඩ් ඇඳුම් අදින එක. ඒ වගේ නෙවෙයිනේ ගෑනු ළමයි බලාපොරොත්තු වෙන අනාගත සහකාරයාගේ ගතිගුණ මොනවද කියලා මට කියන්නකෝ. ඔයා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ සැමියෙක්ද? හරිද? එකෙක් දාලා තියෙන එකියක් අනේ අම්මෝ පට්ට හෙරක්. ඒකේ දාලා තිනවා මම කැමති සර් උයන්න පුළුවන් පිරිමි ළමයෙක්ටලු. උයන්න නෙවෙයි උඹට කියයි උයන්න කියලා. හරි. උඹ උයන්න පුරුදු වෙනවා. හරි. එකියක් දානවා මුන්ගේ තාම ඕලෙවල්ලක් තියලා නැහැ. තාම ශිෂ්‍යත්වයේ විතර ලියලා තියෙන්නේ මුන්ගේ ටෝක්ස්. හරිද? මුන් දෙන අවංක ආදරේ තමාස මේ ලෝකේ තියෙන වටිනම දේ. අච්චිගිරෙද්ද. හරි. අවංකකම අහිංසකකම මං වගේ නේද? අහිංසකයි. ඊට පස්සේ විශ්වාසවන්ත වෙන්න ඕනි සර්. ඔව් විශ්වාසවන්ත වෙන්න ඕනි. හැන්සම් වෙන්න ඕනි මං වගේ නේ. හරි හොඳයි මං වගේ හැන්සම් වෙන්න ඕනි. හරි. ආදරේ කරන්න ඕනේ යාළුවට. හරි. ඕනේ ප්‍රශ්නිකදී ළඟ ඉන්න කෙනෙක්. ඒකනේ බඩේ අමාරුවක් හැදුනත් ළඟ ඉන්න ඕනේ බඩ අතක ගා. අන් ඒ වගේ. ඒ ළමයට තියෙන එක. හරි. හොඳයි නේද? හරි. සුදු බබෙක් ඕනලු එකෙක්. එහෙනම් කොල්ලෙද කොහෙද දැම්මේ? චික්. මං ගැන කෙයා කරන්න ඕනි සර්. කෙයා කරන්න ඕනි. එකියක් දානවා එයාස රැවුල තියෙන්න ඕනි කියලා. මොකටද බිම අතු ගන්නද? කොහොම රැවුල? හරිද? ප්‍රියමනාප වෙන්න ඕනිලු. අනේ වෙන ගෑනු දිහා බලන්න බෑ. එකියක් දානවා ඇස්සේ කොළුකාරයෙක් වෙන්න බෑ කියලා මොනවද බම් මේ දාන්නේ? සිකේ දෙමෝපියොත් අහගෙන ඉන්නවා මේවා. උඹලා මේවා. සික් උස ඕනෙලු උස. එහෙනම් ශවිඳුරු chance එක නැහැ. හරි. හුරතල් වෙන්න ඕනේ. එහෙනම් ඉතින් හාවෙක් හදාගනින් හුරතල් වෙන්න මේ මිනිහෙක් ඕනේ. හුරතල් ගන්න මොකද්ද? ගෑල්ලා මේ කෙලිම අව්‍යාජවම දානවා සල්ලි තමාස ඕනේ වෙන මොකුත් ඕනේ නැහැ කියලා. හරිද? ඔව්. ඒ සල්ලි තම ඕනේ ළමයා මොකද දන්නවද කරන්න ඕනේ? ඔය හොඳට බලන පුතේ මංගල කිංකිණි කියලා කොටසක් තියෙනවා ඉරිදපත්තරේ. ආන්ගේ මංගල කිංකිණි එකේ දානවා පුතේ පොඩ්ඩක් ඔය සුළු වැරදි වෙච්ච අංකල්ලගේ මේ පොඩි ඇඩ්. හරිද? වයස අවුරුදු 83ක තරුණයෙක්ට හොඳ ප්‍රියමනාප තරුණියක් සොයයි. දෑවැදි අනවශ්‍යයි. තරුණයාගේ පැත්තෙන් අර අවුරුදු 83 තරුණයාගේ පැත්තෙන් දෙනවා කෝටි ගානක දීපලක් කියලා තියෙනවා. අන්න පුතේ chance. ආන් ඒව තමයි හොයාගන්න ඕනේ ඒවා. හරිද? right. කට වහගෙන ඉන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන් ගොළු එකෙක් හොයාගන්න ඕනේ මොකක් හරි කරලා. කට වහගෙන ඉන්න ඕනේ. හරි. මේ ඒ වගේ මගුල් ඕනේ නැහැ. මම චූටි දෙයක් කියලා දෙන්නම්. මේක කාටවත් කියලා දෙන්න යන්නත් එපා ඉතින්. ඔයා ඔළුවේ තියාගන්න හොඳේ. හරි. ආදරය කියන එක පිරිමියෙක්ගේ ළඟයි ගෑණියෙක්ගේ ළඟයි දෙන්නෙක්ගේම ළඟ තියෙන්න ඕනේ. හරිද? ආදරය කියන එක. මේ ආදරය කියන එකේදී මේ අකුරු තුනට අපි තේරුම් තුනක් දුන්නොත් එහෙම විවාහ ජීවිතයක් ලස්සනව පවත්වාගෙන යන්න පුතේ දෙන්නෙක් අතර තියෙන්න ඕනේ මෙන්න මේ දේවල් ටික. පළවෙනි එක ආ කියන එක පුතේ ආරක්ෂාව කියන එකයි. හරිද? ආරක්ෂාව. ඕක තමයි අර අරගොල්ලෝ කිව්වේ මොයාරින්ද කෙයාරින් කියලා. හරි. ඊට පස්සේ ද කියන්නේ පුතේ දයාව කියන එක. ඊට පස්සේ ර කියන එක චුට්ටක් වැඩි දියුණු කරලා අපි රා කියලා දාලා රාගය කියලා දාගමු. ය කියන එක පුතේ යහපැවැත්ම. හරිද? යහපැවැත්ම. ඇත්තම කතාව මෙන්න මේ ටික හරියට තියෙනවා නම් පෞල් ජීවිතයක් ඇතුලේ බිරිඳකගේ සැමියෙකුගේ අතර ඇත්තටම මේගොල්ලන්ට හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. හරිද? කොහොමද වෙන්නේ කියලා මම කියන්නම්. පළවෙනි එක තමයි පුතේ කෙයාර්.
හරිද? ආරක්ෂාව කියන එක බලාපොරොත්තු වෙන්න එපා වටේ මිනිස්සු ටිකක් ගහන්න දෙනකොට මිනිහව බේරගන්න එක. එහෙම නෙවෙයි. හරිද? හැමතිස්සෙම අනිත් කෙනා ගැන හිතන එක තමයි පුතේ ආරක්ෂා කරනවා කියලා කියන්නේ. හරිද? හැමතිස්සෙම අනිත් කෙනා ගැන හිතනවා. හරිද? හැමතිස්සෙම අනිත් කෙනා ගැන හිතන්න ඕනේ. දැන් බිරිඳ ගැන සැමියා හිතන්න ඕනේ, සැමියා ගැන බිරිඳ හිතන්න ඕනේ. හැමතිස්සෙම දෙන්නට දෙන්න කෙයාරින් කරගන්නකොට ඒ ආදරය පුතේ පවතිනවා. මොකද දෙන්නට දෙන්න අරුගේ වැඩ මේකිගේ වැඩ එහෙම කරගෙන ඉන්නකොට පුතේ සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න බෑ. හරිද? ඊට පස්සේ ඊළඟ එක තමයි පුතේ දයාව කියන එක. දයාව කියන එක හරිද? දයාව කියන්නේ පුතේ කරුණාව දයාව ඒ වගේ එකක්. දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම හිතන්නකෝ. සමහර ගෙවල් වල තියෙනවා මිනිහා හිතාගෙන ඉන්නවා ගෑණි විතරමයි මේ වැඩ කරන්නේ. ගෙදර රෙදි ටික හොදන්න ඕනේ මේ ගෑණි විතරමයි. ගේ අතු ගාන්නේ ගෑණිමයි. මිදුල ටික අතු ගන්න පුළුවන් ගෑනට විතරමයි. හරිද? ආන් ඒ වගේ නිකන් අර කිව්වත් වගේ අර කෙල්ල කිව්වත් වගේ උයන්න ඕනේ ගෑණිමයි. එහෙම කියලා එකක් නැහැ. දෙන්නට දෙන්න වැඩ බෙදාගෙන. හරිද? අනේ පව් කියලා. හරිද? මෙයා හැමදාම රෙදි හොදනවා අද මම හොදන්නම්. හරිද? අද මම ගේ අතු ගන්නම්. ආන් ඒ වගේ නිකන් දෙන්නට දෙන්න පුතේ එහෙම දයාවෙන් කටයුතු කරනවා නම් ඒ දෙන්නගේ ආදරේ පවතිනවා. ඊළඟේ ඉතින් රාගය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. විවාහ ජීවිතයක් ඇතුළේ රාගය නැත්තම් ඉතින් ගෑණියෙකුයි මිනිහෙකුයි එකතු වෙලා ටෙනිස් ගහන්නද? ඒකනේ මේ අහන්නේ. හරිද? අනිවාර්යෙන්ම රාගය තියෙනෝනේ. එතකොට තමයි පුතේ ප්‍රජනන ක්‍රියාවලියෙන් පස්සේ වර්ගයාභෝ වෙන්නේ. දෙන්නේ එක කසාද බඳලා දෙන්නේ. ඔය ක්‍රියාවලියටනේ. ඒක හරි. හරිද? අනිතක රාගේ නැතුව විරාගයක් ඇතුළේ පුතේ ඇත්තටම ජීවිතේ ඒ කියන්නේ මෙහෙමයි ඒක ඔයාලා හිතුවේ නැති වුණාට පුතා මේ රාගය කියන එක මර දෙයක්. රාගය කියන එක අනිවාර්යෙන් ආදරයක් ඒ කියන්නේ මේ දෙන්නෙක් අතර විවාහ වෙච්ච දෙන්නෙක් අතර අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නැත්තම් පුතේ ඒ කියන්නේ දෙන්නගේ එක්කෙනෙක් හරි විරාගික වුණොත් ඒ වගේ රාගික සිතුවිලි වලට මේ එහෙම නැති කෙනෙක් වුණොත් එහෙම පුතේ එක්කෙනෙක්ට රාගික සිතුවිලි ඇති වෙනවා අනිත් කෙනාට එහෙම නැහැ. එතකොට පුතේ රාගික සිතුවිලි ඇති වෙච්ච කෙනා වෙන කෙනෙක්ව හොයාගෙන යන්න පුළුවන්. ඒක තමයි පුතේ ගොඩක්ම වෙන්නේ. හරිද? අනියම් සම්බන්ධතාව ගොඩ නැගෙන්නේ අර දෙන්නෙක් අතරට තුන්වෙනියෙක් එන්නේ ඔන්න ඔය හේතුව හින්දා. ඒ හින්දා රාගය කියන එක දෙන්නා තුළම අඩු වැඩි වශයෙන් පවතින්න ඕනේ. එතකොට තමයි යහපත් පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. යහපැවැත්ම කියලා කියන්නේ පුතේ දෙන්න අතර තියෙන විශ්වාසය තමයි අර කිව්වත් වගේ. හරිද? පිරිමියාට කාන්තාව විශ්වාස වෙන්න ඕනේ. කාන්තාවට පිරිමියා විශ්වාසවන්ත වෙන්න ඕනේ. ඒ වගේම හැමතිස්සෙම පිරිමියාගේ නමට කැලලක් වෙන විදිහට කාන්තාව හැසිරෙන්න හොඳත් නැහැ. කාන්තාවගේ නමට කැලලක් වෙන විදිහට පිරිමියා හැසිරෙන්න හොඳත් නැහැ. ඕන් ඕක හරියට ඔළුවේ දාගත්තා නම් ඔළුව තියාගත්තා නම් පුතේ යහපත් පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. හරිද? යහපත් පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඇත්තම කතාව ගෑනු හරි කැමති පිරිමි කෙයා කරනවට. හරිද? දැන් අපිට මේ කතාවේ හම්බ වෙන ලොයිසල් කියන පිරිමියා. හරිද? ලොයිසල් කියන පිරිමියා සැමියෙක් විදිහට ගත්තොත් බිරිඳට එයාට ඉටු කරන්න පුළුවන් යුතුයකම් ටික ඔක්කොම ඉටු කරන පිරිමියෙක්නේ. ඇත්තටම මේ කතාවේ ඇත්තටම අපිට ආදරණීය බිරිඳක් මුල් හරිය හම්බුනේම නැහැ. මුල් හරිය නෙමෙයි මේ කතාවේ කිසිම තැනක මට නම් ආදරණීය බිරිඳක් හම්බුනේ නැහැ පුතා. මැටිල්ලා කියලා කියන්නේ ආදරණීය බිරිඳක් එයාට ගොඩක් ආදරේ අර ලොයිසල්ට ගොඩක් ආදරෙන් හිටියා. ඒ වගේ කතාවක් මට කිසිම වෙලාවක මේකේ හම්බුනේ නැහැ. හරිද? හැබැයි මට හම්බ වෙනවා හැම තැනකදීම වගේ බිරිඳ ගැනම හිතන සැමියෙක්. මම ඔයාට ඕනනම් ඔප්පු කරලා පෙන්නන්නම්. පළවෙනිම පොයින්ට් එක ඔයාලා මේ ඔළුවේ තියාගන්න කැමති උදාහරණයක් දාලා ਵਿਚාර ලියන්න පුළුවන්. පළවෙනි එක තමයි පුතේ ඔන්න ලොයිස්